ආයුබෝවන් අද අපි යනවා අග්නිදිගාසියානු කලාපයට. මේ වර්ෂයේ ජූලි මාසයේ ඉඳන් මේ කලාපය ගැන කතා කරන්නේ මේ රාජ්‍යයන් දෙකක් අතර ඇතිලා තියෙන යුද ගැටුමක් නිසා. ඒ බෞද්ධ රාජ්‍යයන් දෙකක් වන තායිලන්තය සහ කාම්බෝජය අතර ජූලි මාසයේ දෙපාර්ශ්ව අතර දැඩි සටනක් ඇති වුණා. පසුව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වීමෙන් දෙපාර්ශ්ව අතර සාමගි උසුමක් පවා අත්සන් කළා. හැබැයි ඒක අත්සන් කළ මාස දෙකක් යන්නට මත්තෙන් නැවතත් දෙපාර්ශ්වය යුද්ධ වදිනවා. මෙවර තායිලන්තයේ දැඩි ලෙස කාම්බෝජයට පහර දෙන ආකාරයක් පේන්න තියෙනවා. ඉතින් මේ ගැටුමට හේතුව 100 වසරකට වඩා පැරණි දේශීය අර්බුදයක්. ඉතින් මේ අර්බුදේ තාමත් දෙපාර්ශ්වයට හරියට විසඳ ගන්න බැහැ. ඇමරිකානු ජනපතිවරයා මැදිහත් වුණත් ප්‍රශ්නය විසඳෙන්නේ නැති ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් අද කතාව මේ තායිලන්තය සහ කාම්බෝජය අතර නැවත ඇති වුණු ගැටුම ගැන අහලා බලන කතාව. අග්නිදිග ආසියාවේ මේ පිහිටි රටවල් දෙකම බෞද්ධ රාජ්‍යයන්. තායිලන්තය ඉතාමත් ප්‍රබල රාජ්‍යයක්. ආර්ථිකම වශයෙන් හමුදාමය වශයෙන් ඉතාමත් දියුණු රාජ්‍යයක්. හැබැයි දේශපාලනික වශයෙන් ඉතාම අස්ථාවර රාජ්‍යයක්. කාම්බෝජය දේශපාලනික වශයෙන් ස්ථාවරයි. හැබැයි එකම දේ එහි පාලනය ගෙන යන්නේ එකම පවුලක්. හැබැයි කාම්බෝජය තායිලන්තයට ගත්තම ඉතාමත් දුර්වල ආර්ථිකයක් සහිත ඉතාමත් දුර්වල හමුදාමය ශක්තියක් සහිත රාජ්‍යයක්. දෙපාර්ශ්ව අතර සංසන්දනය කිරීමෙන් නම් තායිලන්තෙත් එක්ක කාම්බෝජයට හැරෙන්නවත් බැහැ. හැබැයි දෙපාර්ශ්වය ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් පවත්වාගෙන ආවා. ඒකට හේතුව මේ රාජ්‍යයන් දෙකේම ප්‍රබලතම දේශපාලන පවුල් දෙක ඉතාම හිතවත්. තායිලන්තයේ ශිනවත්‍රා පවුල, කාම්බෝජයේ හුන් සෙන් පවුල. මෙන්න මේ පවුල් දෙක අතර ඇති වුණු ගැටලුව තමයි දැන් මේ විදිහට යුද්ධ දක්වා දුරද ගියේ. මොකද මේ දේශීය අර්බුදය යට ගැහිලා තිබුණා මේ පවුල් දෙකේ තිබුණු හිතවත්කම නිසා. තක්ෂින් ශිනවත්‍රා තායිලන්තයේ බලවත්ම දේශපාලන පුජ්‍යලයක්, කෝටිපති ව්‍යාපාරිකයෙක්. ශිනවත්‍රාට දැන් බලයක් නැහැ. නමුත් තාමත් ශිනවත්‍රාගේ බලය තායිලන්ත දේශපාලනය තුල තියෙනවා. ශිනවත්‍රාව හමුදා කුමන්ත්‍රණ ඉවත් කරලා පස්සේ ශිනවත්‍රාගේ නැගණිය තායිලන්තයේ අගමැතිනිය බවට පත් වුණා. ඇයවත් ඉවත් කළා. හැබැයි ඉන්පසු ශිනවත්‍රාගේ දියණිය පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළා. ඇය මේ මෑතක් වනතුරුම එහි අගමැතිනිය ලෙස කටයුතු කළා. එතකොට ශිනවත්‍රා කියන්නේ දැන් දශක දෙකකට අධික කාලයක් තායිලන්තයේ දේශපාලන බලය හිමි පුජ්‍යලයක්. ඒ වගේමයි හුන් සෙන් කියන්නේ කාම්බෝජයේ හිටපු අගමැතිවරයා. ඔහු දැන් බලයේ නැහැ. නමුත් දැන් රට පාලනය කරන්නේ ඔහුගේ පුත්‍රයා. ඉතින් මේ හුන් සෙන් ෆැමිලි එක, ඒ වගේම ශිනවත්‍රා ෆැමිලි එක කාලයක් තිස්සේ මේ රටවල් දෙකේ බලය තියාගෙන ඉන්නවා. අනෙක් පැත්තෙන් මේ දේශීය අර්බුදේ කාම්බෝජය ප්‍රංශ යටත් වීතියක්. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශය මේ අග්නිදිග ආසියාවේ මේ නැගෙනහිර ආසියානු කලාපයේ තමන්ගේ කොලනීස් අත්හැරලා ගියා. යද්දී මේ දේශීය සම්බන්ධව ඔවුන්ට ක්ලියර් කරලා යන්න බැරි වුණා. ඉතින් කාම්බෝජයේ සහ තායිලන්තයේ මේ දේශීය අතර පිහිටි මේ පෞරාණික පන්සලක් සහිත ප්‍රදේශය තමයි මේ ගැටුමට ප්‍රධාන හේතුව. හැබැයි 1962 දී ජාත්‍යන්තර අධිකරණයක් විසින් මෙහි බලය, මෙහි අයිතිය කාම්බෝජයට ලබා දුන්නා. හැබැයි හරියටම මේ දේශීය නිර්ණය කළේ නැහැ. ඒ නිසා දෙපාර්ශ්වෙම මේ ප්‍රදේශයට අයිතිවාසිකම් කියනවා. දැනට කාම්බෝජය තමයි මේ ප්‍රදේශයේ අයිතිය පවත්වාගෙන යන්නේ. හැබැයි තායිලන්තය මේක අත්හරින්න කැමති නැහැ. 100 වසරකට වඩා පැරණි ප්‍රශ්නයක් තමයි මේ දෙගොල්ලෝ අතර තියෙන්නේ. හැබැයි මේ ශිනවත්‍රා පවුල, හුන් සෙන් පවුල නිසා මේ ප්‍රශ්නේ උඩට ආවේ නැහැ. එතකොට මේ හදිසියෙම මේ ප්‍රශ්නේ නැවත එළියට එන්නේ ඇයි? ඔව්, මේ පවුල් දෙක අතර පහුගිය කාලේ පුංචි ප්‍රශ්නයක් ඇති වුණා. ශිනවත්‍රාගේ දියණිය සහ හුන් සෙන් අතර ඇති වුණු දුරකථන සංවාදයක් හුන් සෙන් විසින් මාධ්‍යයට හෙළි කිරීම නිසා තමයි මේ විදිහට මේ ගැටුම ඇති වුණේ. මේ දුරකථන සංවාදෙදී ශිනවත්‍රා දියණිය විසින් හුන් සෙන්ට ආක්‍රමණය කරන්නේ අංකල් කියලා. ඒ වගේමයි ඇය විසින් තමන්ගේ හමුදාපතිවරයා දැඩි ලෙස විවේචනය කරනවා. මෙන්න මේ දුරකථන සංවාදය මාධ්‍යයට නිරාවරණය වුණා. ඇත්තටම ගත්තොත් මේක හුන් සෙන් විසින් හිතාමතා කළා කියලා තමයි ශිනවත්‍රා පැවසුවේ. ශිනවත්‍රා දියණියට තමන්ගේ අගමැතිකම පවා මින් අහිමි වුණා. ඒ වගේමයි තායිලන්තයේ හමුදාව ඉතාම බලවත්. පාකිස්තානයේ වගේ තායිලන්තයේ හමුදාව අගමැතිවරයා වගේම බලයක් තියෙනවා. ඒ නිසා තමයි තායිලන්තයේ හමුදා කුමන්ත්‍රණ වැඩි. ඉතින් මේ විදිහට ශිනවත්‍රා දියණියට තමන්ගේ තනතුර අහිමි වුණාට පස්සේ දැන් තායිලන්තයේ ඉන්නේ වැඩ බලන අගමැතිවරයෙක්. පවුල් දෙක අතර ඇති වුණු විරසකයෙන් පස්සේ දැන් තායිලන්තය සහ කාම්බෝජය හතුරන් බවට පත් වෙලා ඉන්නේ. ඉතින් තායිලන්තය කියන්නේ විශාල හමුදා බලයක් සහිත රාජ්‍යයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මැදිහත් වෙලා
දෙපාර්ශ්ව අතර සාමගිය විසුමක් අත්සන් කළා. මේකට ප්‍රධාන ලෙසම මැදිහත් වුණේ අන්වර් ඉබ්‍රාහිම්. කියන්නේ මැලේසියානු අගමැතිවරයා. කොහොම නමුත් ගිවිසුම අත්සන් කළා මාස දෙකක් යන්න කලින් නැවතත් දෙපාර්ශ්වය දේශීය මැදි ගැටුමක් ඇති කරගත්තා. මින් තායිලන්ත සොල්දාදුවේ මිය ගියා කියලා තමයි මේ තායිලන්තේ දැන් දැඩි ලෙස පහර දෙන්නේ. තායිලන්තයේ තමන්ගේ ගුවන් හමුදා යොදාගෙන කාම්බෝජ ඉලක්කවලට ප්‍රබල ලෙස පහර දෙනවා. ඉතින් කාම්බෝජ කියන්නේ ගුවන් හමුදාවක්වත් හරි හැටි නැති රාජ්‍යයක්. තායිලන්තෙත් එක්ක යුද්ධකදී උන්ට හැරෙන්නවත් බෑ. මේක තමයි තායිලන්ත කාම්බෝජ ප්‍රශ්නය. සියවසකට වඩා පැරණි. හැබැයි මේ පවුල් දෙකක් අතර තිබුණු හිතවත්කම නිසා මේක යට ගහිලා තිබුණා. දැන් පවුල් දෙක අතර විරසකයක්. ඉතින් දැන් ගැටුම උග්‍ර වෙලා තියෙනවා. තායිලන්තයේ බලවත්භාවය නිසාම මේක ටිකක් දුරද යන ප්‍රශ්නයක් බවට පත් වෙන්නත් පුළුවන්. කාම්බෝජය කියන්නේ කලින් ගරිල්ලා සටන් වලින් ටිකක් කීර්ති නාමය දිනාගත්ත කොමියුනිස්ට් රාජ්‍යයක්. හැබැයි තායිලන්තය කියලා කියන්නේ නවීන යුද උපකරණ සහිත ඉතාමත් දියුණු ආර්ථික සහිත රාජ්‍යයක්. ඉතින් මේ නිසාම තායිලන්තයේ මේ යුද්ධයකදී නම් ඉතා විශාල වාසියක් සහිත පාර්ශ්වය බවට පත් වෙනවා. කොහොම නමුත් දැන් යම්මාකට ගැටුම් අවම වෙලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ මේ තායිලන්ත හමුදාවේ සහ කාම්බෝජ හමුදාවේ ශක්තිය ගැන කතා කරමු. අදට සමුගන්නම් ඔබට සුබ දවසක්.